සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලට ඔය පේන්නේ මං ගෙවත්තේ පුංචිවට හදාගෙන ඉන්න මගේ තක්කාලි වගාව. ඉතින් අමතර කිසිම වියදමක් කරන්නේ නැතිව තමයි මම මේ වගාව පටන් අරගෙන තියෙන්නේ. මම මේ තක්කාලි පැල හිටවලා තියෙන්නේ කවරවල. ඉතින් මං ඔයාලට අද කියලා දෙන්නේ අමතර කිසිම වියදමක් කරන්නේ නැතිව අපි කොහොමද මේ වගේ අපේ ගෙවත්තට තක්කාලි පැල ටිකක් එකතු කරගන්නේ කියලා. ඔයාලා කඩෙන් පොලෙන් සුපර් මාකට් එකෙන් තක්කාලි අරගෙන එනකොට සමහර විට තැලිච්ච පොඩි විච්ච ගෙඩි විසි කරනවත් ඇති. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයා නම් කවදාකවත් ආයෙ එහෙම කරන එකක් නැහැ. අපිට මේකට බීජ වෙළඳ පොලෙම මිලදී ගන්න ඕන වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේ වගේ කොහෙන් හරි ගේන තක්කාලි ගෙඩියක් පොඩි කරලා ඒකේ බීජ ටික අරගෙන හොඳට අවුවේ වේලා ගන්න. වේලුණාට පස්සේ සාදාගත් පස් මිශ්‍රණයකට හරි පාත්තියකට හරි මේ බීජ දාලා ඒකට අවශ්‍ය කරන සියලු බාහිර සාධක ඒ කියන්නේ ජලය, හිරු එළිය වගේ දේවල් සපයලා අපිට පුළුවන් ඉක්මනින්ම මේ බීජ වලින් පැලවෙන තක්කාලි පැල ටික බලා ගන්න. ඊට පස්සේ යම් තරමක තක්කාලි පැලේ වර්ධනය වුණාට පස්සේ අපිට මේ තක්කාලි පැල එකින් එක ගලවලා කවරවල හරි ශේෂ්ත්‍රයේ හරි හිටව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තක්කාලි පළදාවක් ලැබෙන්න දින 70වත් 80වත් අතර වගේ යනවා. ඒ කියන්නේ මාස 2ක් වගේ මේ තක්කාලි වගාවේ පළදාව ගන්න අපිට වැය කරන්න වෙනවා. ඒ වුණාට අපිට ගෙදරට ගේන තක්කාලි ගෙඩියකින් අමතර වියදමක් කරන්නේ නැතුව හාල් කවරයක උනත් හදාගෙන මේ වගේ පළදාවක් ගන්න පුළුවන් වෙන එක කොච්චර වටින දෙයක්ද? අද කාලේ එළවලු වල මිලත් එක්ක මේ වගේ දෙයක් ගෙදරදීම කරගන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. ඉතින් අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන දේවල් අපේ ගෙවත්ත තුලම අපිටම හදාගන්න. එතකොට අපිට වසවිසෙන් තොර විශ්වාසවන්තව අපිට අපේ දරුවන්ට ඒවා පරිභෝජනය කරන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම ගෙදරට ගෙනපු තක්කාලි ගෙඩියකින් බීජ අරගෙන හැදුවා කියලා අපිට අස්වැන්නේ අඩුවක් වෙන්නේ නැහැ. අපිට හොඳින් අස්වැන්න ගන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන බාහිර සාධක ජලය, පොහොර, හිරු එළිය ලැබුණට පස්සේ. ඉතින් ඔයාලගෙන් මම මේ වීඩියෝ එක කරලා බලාපොරොත්තු වෙන්නේ පුංචිම හරි පැලයක් හදන්න. ගෙදරට ගෙනපු තක්කාලි ගෙඩියකින් හරි ඇට ටිකක් අරගෙන හදලා ඒ සතුට භුක්ති විඳලා බලන්න. ඊට පස්සේ ඔයාලටම දැනෙයි මේ වගාව කියන්නේ කොච්චර හොඳ දෙයක්ද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා ගෙදරට ගේන තක්කාලි ගෙඩිය අමතර වියදමක් කරන්නේ නැතුව කවර එක හරි තක්කාලි පැලයක් කොහොමද හදාගන්නේ කියලා ඉගෙන ගන්න ඇති. ඒ වගේම ඔයා දකින්නත් ඇති ඒ විදිහට හදාගත්ත මගේ පුංචි තක්කාලි වගාව. ඇත්තටම ඒ වගේ ලස්සන කියලා නිම කරන්න බෑ. ඒ වගේම ඒවා දකින්නකොට ඒ පළදාව දකින්නකොට එතකොට ඒවා කඩා ගන්නකොට තියෙන සතුට අපිට කොහෙදිවත් සල්ලි වලට ගන්න බෑ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ ඔයාලත් ඒ සතුට භුක්ති විඳින්න. අනිවාර්යයෙන්ම ඔයාලත් ඔයාලට ඕන කරන පැල ඔයාලගේ ගෙවත්ත තුලම හදාගන්න. ඉතින් මේ වගේ අර්ථවත් වීඩියෝ එකකින් නැවත හමු වනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම මේ වීඩියෝ එකකින් සමුගන්නවා. ඉතින් වීඩියෝ එක අවසානයේ චූටි ඉල්ලීමක් කරනවා මගේ channel එක subscribe කරලා මේ වගේ වීඩියෝ තවත් බලන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා.